සුබ උදෑසනක් හැමෝටම. ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා හැමෝම හොඳින් නැති කියලා. අද මට විශේෂ දවසක්. ඒ නිසාම උදෙන්ම නැගිටලා කිරි ආහාර ලෑස්ති කළා. ගෙදරදිත් කිරි ආහාර පූජා කරලා පන්සල් ගියා. ඉතින් මොකද්ද දන්නවද අද විශේෂ දවස? ඔයාලා මගේ කලින් වීඩියෝස් බැලුවා නම් දන්නවා මොකද්ද කියලා. මේ විශේෂ දවස මාර්තු 29 වෙනිදා. මීට අවුරුදු 7කට කලින් මගේ සුදු දෝණි මගේ ළඟට ආව දවස. ඉතින් අද මගේ දෝණිගේ උපන්දිනය. ඉතින් මටයි මගේ පවුලේ හැමෝටමයි අද දවස විශේෂයි වගේම ගොඩක් සතුටු දවසක්. ඉතින් අද අපි මේ කට්ටියම එකතු වෙලා ලෑස්ති වෙන්නේ පුංචි සාදයක් පවත්වන්න. අද මගේ දෝණිගේ ආච්චි අම්මලා සීයලා නැන්දලා මාමලා පුංචිලා මේ හැමෝම එනවා අපේ ගෙදර. ඉතින් අපි පුංචියට ඒගොල්ලන් වෙනුවෙන් සංග්‍රහයක් ලෑස්ති කළා. ඊයේ චූටි නංගී මායි එකතු වෙලා කේක් එක හැදුවා. අදත් උදේම නංගිලා දෙන්නම අපේ ගෙදර ඇවිත් මේ කේක් එකේ වැඩ ඉවර කළා. ඊට පස්සේ ඩෙකරේෂන් ටිකත් ඒ දෙන්නම එකතු වෙලා කළා. මගේ දෝණි ආසම විදිහට ස්ට්‍රෝබෙරි තීම් එකෙන් තමයි අපි මේ හැම දෙයක්ම ලෑස්ති කළේ. ඉතින් මම රෑ කෑම මේසේ මේ විදිහට ලෑස්ති කළා. මගේ දෝණිගේ උපන්දින තෑග්ග විදිහට මමයි මගේ හස්බන්ඩ්යි කතා වෙලා අපි යාට ලස්සන කාමරයක් තෑගි කළා. එය ආසම වුණ විදිහට තමයි මේ හැම දෙයක්ම ලෑස්ති කළේ. පුංචි දරුවන්ගේ හිතේ තියෙන ආසාවන් අපි තේරුම් ගන්න ඕනේ. එයාලට මතක කාලේ ඒ ආස දේවල් අපි යාළ වෙනුවෙන් අරන් දෙන්න ඕනේ. මම නම් හිතන්නේ එහෙමයි. ඉතින් මගේ දුව මේ තෑග්ගට ගොඩාක් සතුටු වුණා, ආස වුණා. මේ තෑග්ග යා වෙනුවෙන් දුන්නේ මමයි, එයාගේ තාත්තයි, මගේ අම්මයි තාත්තයි, නංගිලා දෙන්නයි, මගේ බාප්පයි පුංචි එකතු වෙලයි. ඒ වගේම මගේ මහත්තයාගේ අම්මයි තාත්තයි අක්කයි නංගි අයියලයි මේ හැමෝම එකතු වෙලා එයාට ගොඩක් තෑගි දුන්නා. ඉතින් මගේ දෝණිට අද නම් කවදාවත් අමතක වෙන්නේ නැති ලස්සන දවසක් වුණා.